අද නේද ඒ ලෙවල් වලට අලුතෙන් ළමයි බාරගන්නේ? ඔව් ඔව්. ඔබ එනව නේද අද ඉස්කෝලේ? මං එන්නේ නැතුව අලුතෙන් ඉස්කෝලේට එන නංගිලා ටික බලාගන්නේ කවුද බං? මම අනි වෙනවා. එක්සෑම් එක ලං වෙලාවත් උබේ කුපාඩි ගමනම අඩු වෙලා නැහැ. මං ෆෝන් එක අරන් ආවොත් අවුලක් යයිද බං? උබ අරන් වරෙන් බං. මමන හෙඩ් ප්‍රිෆෙක්ට්. ඉතින් මේ දවසේ තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුනේ. එයාගේ නම නෙත්මි. මම එයාගේ නම දැනගත්තේ නම් ටික දවසකට පස්සේ. ඒත් එයාව දැකපු ගමන් මට එයාගෙන ආදරයක් ඇති වුණා. මේ අර කන්නඩි දාලා ඉන්න කෙල්ල මගේ හැරද? උබලා එක් එක්වත් ඒකේ දිහා බලලා හුවෙන්න එපා. අච්චර ලස්සන කෙල්ලෝ ඉද්දි ඒ කටුමැස්සි දිහා බලන්න අපිට පිස්සු කියලා හිතුවද බං? එහෙම කියන්න එපා බං. කෙට්ටු කෙල්ල තමයි ලස්සනම. ඉතින් ටික දවසක් යද්දි මම එයාගේ හොඳම යාළුවෙක් වුණා. අපි ෆෝන් එකෙන් පැය ගණන් මැසේජ් කරා. ඒ විතරක් නෙමෙයි ලයිබ්‍රරි ගිහින් එකතු වෙලා පාඩම් කළා. ඉතින් දැන් නම් යාළුවෙක් විදියට හිටියා ඇති. මම මේ එන වැලන්ටයින් දවසට එයාගෙන් කැමැත්ත අහන්න තමයි දැන් හදන්නේ. අරගියෙන් කැමත් අහන හොඳ ක්‍රමයක් කියපන්කෝ බං. ඔබ කොමැව්වත් ඒකි කැමති වෙනවා බං. ඔබට ඕනම නම් වැලන්ටයින් දවසට gift එකක් දීලාම අහපන්. ඔබ තනි කඩයල වුණාට ඔබට පට්ට අදහස්නේ බං තින්නේ. ඒම තමයි බං. කෝච්ලා වැඩ දන්නා වුණාට පිට්ටනියට බෑලා ප්ලේ කරන්නේ නෑනේ. මොකද්ද බං ඒකිට අරන් දෙන්නේ? ටෙඩියෙක් දීපන්. එතකොට ඒකිට ඒක තුරුල් කරන් ඉන්න පුළුවන්නේ. ඒ ඉන්නේ ඔබ කියලා හිතාගෙන. ඔබ කියනවා නම් හා ඉතින් අවුලක් පෙන එකක් නෑනේ. මොන අවුලක්ද බං? මාමේ මේක කීයද? 3000යි පුතේ. දැන් මොකද්ද කරන්නේ බං? මල්ලක 2000යි තියෙන්නේ. හෙට වෙනකොට 1000ක් හොයාගන්නේ කොහමද? උබේ ඔය මොලේ පාවිච්චි කරලා මොකක් හරි ගේමක් ගහකම් බං. තාත්තේ ඔයා ගාව අලුත් 2000 කොලයක් තියෙනවද? ඔව් මං හිතන්නේ මගේ ගාව තිබුණා. තාත්තා කැමතිද ඒක තව 2000කින් වැඩි කරගන්න? ඔව් මොකද නැත්තේ? එහෙනම් ඔයා ළඟ තියෙන 2000 කොලේ මුලින්ම මට දෙන්නකෝ. ඔන්න මන් දැන් ඒකට එකතු කළා තව 2000ක්. දැන් මෙතන තියෙනවා 4000ක්. තාත්තා මට 3000ක් දෙනවා නම් මං ඔයාට මේ 4000 දෙන්නම්. මෙන්න ගන්න. තාත්තට තේරෙන්න කලින් මෙතනින් පැන ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මං කඩේට ගිහින් ටෙඩියවත් අරගෙන එයාට පන්ති එවර වෙන වෙලාවට එයා ළඟට ගියා. Hi. Hi. මං ඔයාට කාලෙක ඉඳන් දෙයක් කියන්න හිටියේ. I love you. අනේ සෝරි අයියේ. දැන් රටේ තියෙන තත්ත්වෙ එක්ක මට හෙඩ් ප්‍රිෆෙක්ට් කෙනෙක්ව විශ්වාස කරන්න බෑ. අපි යාළුවෝ වගේ ඉමු.